කොඩිගහ කන්ද ප්‍රජා සංරක්ෂිත අවය භූමිය. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දෙනාවම මිහිතල මිත්‍රෝ පරිසර සංවර්ධන පදනම වෙනුවෙන් ඊටමත් ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් යුතුව පිළිගන්නවා. මොකක්ද මේ කොඩිගහ කන්ද කියලා කියන්නේ? කොහෙද මේක පිහිටලා තියෙන්නේ? මේකේ ජෛව විවිධත්වය කොයි විදිහද? අපි කතා කරමු ඒ ගැන. එන්න අපිත් එක්ක. සොබා දහමෙන් ලද මේ අපූරු වනපෙත පිහිටලා තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඔලබඩුව උතුර කියන ග්‍රාම නිලධාරී වසන් තමයි මේ සුවිශේෂී වනාන්තරය පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි කොළඹ කළුතර දිස්ත්‍රික් බෙදුම් රේඛාවට මායිම්ව පිහිටලා තිබීමත් සුවිශේෂී. ඉතින් මේ වනාන්තරය ජෛව විවිධත්වයෙන් පොහොසත් පරිසර පද්ධතියක්. අපි ඒ පිළිබඳවද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සොබා සෞන්දර්යයෙන් අනෝන කොඩිගහ කන්ද ප්‍රජා සංරක්ෂිත අභය භූමිය හෙට පරම්පරාව වෙනුවෙන් ඉතිරි වෙන්න මේ තරපු මහන්සිය පිටිපස්සේ හරි අපූරු ඉතිහාස කතාවක් තියෙනවා. මේ වනාන්තරය සහ මේ අවට භූමිය අක්කර 1000ක භූමියක්. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණයත් එක්ක සිදුවෙච්ච වෙනස්කමත් එක්ක මේ වනාන්තර භූමිය සොයිස පරම්පරාවේ මුණුපුරෙකු රොහාන්දි සොයිස මහත්තයා තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කරලා සල්ලිවලට අරගෙන සොබා දහම වෙනුවෙන් පරිත්‍යාග කරලා තියෙනවා. ඉතින් තමන්ගේ අතේ තියෙන මුදල සොබා දහම වෙනුවෙන් පරිත්‍යාග කරපු ඒ සුවිශේෂී පුද්ගලයාවක්, ඒ ආදරණීය පරිසරවේදියාවක් අපි මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔහු එදා එසේ කරපු නිසා අද හෙට පරම්පරාවට මේ අවට ප්‍රජාවට බොන්න තියෙන වතුර ටික එකතු වෙලා හෙට පරම්පරාවට දකින්න සොබා සෞන්දර්යයෙන් අනූන තවත් එක් වනාන්තරයක් ඉතුරු වෙලා සදා සිව්පාවට ජීවත් වෙන්න සුන්දර පරිසරයක් ඉතුරු වෙලා. ඉතින් ඒ සුවිශේෂී පරිසරයේ තොරතුරුයි අපි ඔබත් එක්ක බෙදාගන්න. අපි මේ ඇවිල්ලා ඉන්නේ කොඩිගහ කන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට. මේ ජෛව විවිධත්ව මධ්‍යස්ථානයත් ඉතාමත් සුවිශේෂී. සොබා දහමට ආදරය කරන, සොබා දහමට පෙම් වදින ඔබ වැනි පරිසර ක්‍රියාදරයන් වෙනුවෙන් නිර්මාණය වෙච්ච ස්ථානයක්. මේ තියෙන්නේ මිහිතල මිතුරෝ ඉදි කරපු ජෛව විවිධත්ව මධ්‍යස්ථානය. 2007 තමයි මේ ජෛව විවිධත්ව මධ්‍යස්ථානය ඉදි වෙන්නේ. කොඩිගහ කන්ද අවට ප්‍රජාවගේ සහයෝගය මේ සියල්ල එක්ක ශ්‍රමදායකත්වයෙන් ඉදිවෙච්ච සුවිශේෂී ස්ථානයක්. එක්සත් ජාතීන්ගේ ජගත් පහසුකම් සුළු මූල්‍ය ආධාර වැඩසටහන හරහා තමයි මේ ගොඩනැගිල්ල ඉදි කරන්න අපිට සහයෝගය හම්බ වෙන්නේ. ඒ වගේම මේ පැත්තෙන් අපිට තියෙනවා ශාකාගාරයක්, සත්වාගාරයක්, ඒ වගේම ජනකලා කෞතුකාගාරයක් වගේම මේ ස්ථානයට පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් නවාතැන් ගන්න පුළුවන් ස්ථානයට සකස් වෙමින් ඉදිවෙමින් පවතින නව ගොඩනැගිල්ල. ඉතින් මේ සියලු මංගත් එක්ක තමයි මේ ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සමන්විත වෙලා තියෙන්නේ. අපේ මෙතනින් පසුව අපේ චාරිකාව ආරම්භ කරන්නටයි සූදානම්.